ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නිලක්ෂිකා ද සිල්වා මෙවර 2020 ලෝක කුසල තරගමාලාවේ වර්තමාන ලෝක ශූරයන් වන නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව විශිෂ්ට අර්ධශතයක් රැස් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම දැවැන්ත ජයග්‍රහණයක් කරගෙන යාමට මෙවර ලෝක කුසල තරගමාලාවේ ශ්‍රී ලංකාව මුහුණ දුන් දෙවන තරගයේදී සමත් වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු 55කට කඩලු 4ක් බිඳ වැටේ ඉතාමත් අසීරු තත්ත්වයක සිටින විට තමයි නිලක්ෂිකා ද සිල්වා පිටියට පිවිසෙන්නේ. එම අසීරු අඩියේ සිට නිලක්ෂිකා ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරාගෙන යන්නේ පන්දු 37කදී ලකුණු 54ක් ලබා ගනිමින්. නවසීලන්ත ලෝක ශූරයන්ට එරෙහිව දියත් කරන මෙන්න මේ විශිෂ්ට ජයග්‍රාහී ඉනිමට 4 පහර 5ක් සහ 6 පහරක් අන්තර්ගත වුණා. මෙම ජයග්‍රහණය සමග ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන කාණ්ඩයෙන් 4 වන ස්ථානයේ පසුවන්නේ තමන් සහභාගී වූ තරඟ දෙකෙන් එක් තරඟයක් ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු 2ක් ලබාගෙන. ඒ අනුව මෙම කාණ්ඩයේ ප්‍රබලම කණ්ඩායම් දෙකට දැන් අපි මුහුණ දී අවසන්. තරඟාවලියේ ඉදිරි තොරතුරු සඳහා රැඳී සිටින SLC Show YouTube channel එක subscribe කරන්න.